ඕනෑම ජනපජාවකට ආර්ථික වශයෙන් වගේම එම ජනපජාවගේ සංස්කෘතික අනන්‍යතාවයට තිබෙන ගෞරවය වටිනාකම ඔවුන් දෙවනි පන්නේ පුරවැසියන් කරනවා වෙනුවට ඔවුන් සමාන පුරවැසියන් බවට පත් කරනවා. අදාන ආගම අනුව අනුගමනය කරන සංස්කෘතිය අනුව කතා කරන භාෂාව අනුව උස් මිටිකම් පවතින යුගයේ පැරණි ලෝකයට අයිති යුගයක්. තාමත් අපේ රටේ පැරණි ලෝකයට අයිති මෙවලම් උස්සගෙන යන ව්‍යාපාර තිබෙනවා. අපි තා පැහැදිලිව කියන්න කැමතියි. අපේ ප්‍රතිපත්ති ස්ථාවරයි. අපේ ප්‍රතිපත්ති සාධාරණයි. අපේ ප්‍රතිපත්ති යුක්ති සහගතයි. ඔබ කතා කරන්නේ කුමන භාෂාවද? ඔබ අදහන්නේ කුමන ආගමද? ඔබ අනුගමනය කරන්නේ කුමන සංස්කෘතියද? ඒවා ද්විතීකයි. ප්‍රධාන වන්නේ කුමක්ද? ඔබ මිනිසෙක්. මේ මහ පොළොවේ ඉපදෙනවා. මේ ආර්ථිකයත් එක්ක පොරබදනවා. මියදෙනවා. මේ මහ පොළොවේ පස් බවට පත් වෙනවා. කුමක්ද ඇති වෙන වෙනස? එනිසා අපි අලුත් සමාජයක් නිර්මාණය කළ යුතුයි. හැම අනන්‍යතාවයකටම ගරු කරන, හැම අනන්‍යතාවයකටම පිළිගන්න, අනන්‍යතාවය සතුරුභාවයේ සංකේත නොවේ.